වෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන චිත්තාභ්‍යාස දෙභාෂා මූලික ප්‍රතිහාරස්ථානයට අද දවසේදී දහවල් දාණය සකස් කරවමින් මේ පින්වතුන් විසින් කටයුතු සිදු කරන්නට යෙදෙනවා. අද දානීය දායකත්වයන් දරමින් කණ්ඩායම් 3ක් වශයෙන් කටයුතු සිදු කරනවා. ඒ අනුව දානීය දායකත්වයන් දරමින් එක කණ්ඩායමක් වශයෙන් නම්බර 382කින් 10 ඔබවත් නන්දන මාවත මුපිටියේ වත්තල පදිංචි නාලනී අතපත් වූ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. එය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට කැනඩාවේ සිටින පිනාරා ලිනුපි කහවල දියණියට වසර 3ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සුබ උපන් දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් සහභාගී වෙන පැමිණ සහභාගී වෙන ලොකු කුඩා සියලු දෙනාටමත් නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පින්කම් මොදක් කිරීමට බලාපොරොත්තු වෙනවා 382කින් 2 ඔබවත් නිවන්දන මාවත පදිංචිව සිට මීට වසර 12කට පෙර මිය පරලෝ යන්ට දුණු සුගත අතපත් වූ මහත්මාණන්ට පරලොවින් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම මීට මාස 2කට පෙර මිය පරලෝ ගිය ගිමල් චම්පික විදාන ගමගේ ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලෝ යන්ට දුණු සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දානීය දායකත්වයන් දරමින් නම්බර 357 1 මීගමුපාර පැලියගොඩ පදිංචි නීලා අල්විස් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට නීලා අල්විස් මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් නිරෝගී ගයත්‍රී නෙක්මී දියණියන් දෙනාගේ රැකී ආරක්ෂා කටයුතු ඉදිරිපත් කටයුතු වලට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් පැමිණ සහභාගී වෙන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පින්කම් මොදක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට වසර 2කට පෙර මිය පරලෝ ගිය පෑලියගොඩ පදිංචි අනුර ජයලත් මහතාට පරලොවින් පින් අනුමෝදන් කරවමින් පී.එච්. අල්විස් සහ ඒ.ඒ. ගුණවතියේ මව්පියන් ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලෝ යන්ට දුණු සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දානීය දායකත්වයන් දරමින් නම්බර 208 පොල්හේන කැලණිය පදිංචි එම්.කේ.කේ. නන්දසිරි ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට 70 වන ජන්මදිනය සමරන එම්.කේ.කේ. නන්දසිරි මහත්මියගේ උපන් දිනයට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සුබ උපන් දිනයකට ආශිර්වාද කිරීමට ඒ වගේම එම්.කේ. සුමුදු නන්දසිරි දුව චතුර පුතා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම ෂෙහාන් පුතා සහ පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම හසිනි නිරන්‍යා දුව ඇතුළු පවුලේ සියලු දෙනාටමත් මේ විදේශගතව සිටින දූ දරුවන්ටත් ඒ වගේම මෙහි වාසය කරන දියණියට ඇතුළු පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් පැමිණ සහභාගී වෙන සියලු දෙනාටමත් නිරෝග නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පින්කම් මොදක් කිරීමට බලාපොරොත්තු වෙනවා. පවුලේ නමින් දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලෝ යන්ට දුණු සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව තමා දවසේදී මේ විදිහට කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පරිශන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන චිත්තාභ්‍යාස දිවාශා මූලික ප්‍රඥානස්ථානයේ දහවල් දාණය සකස් කරවමින් කටයුතු සිදු කරන්නේ දෙන්නේ. ඒ අනුව කාය සාක්ෂි වශයෙන් පැමිණ සිටින ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් ඔබගේ පවුල්වල සියලු දෙනාටමත් ඔබගේ නමින් විදේශයකට සිටින නැත්තන්ටත් ඒ වගේම අද දින ඒ උපන් දිනයන් සමරන සියලු දෙනාටමත් අපේ ඒ උපන් දින සමරන සියලු දෙනාටම අද දවසේදී මේ සිද්ධ කරන්නට දෙන්නා වූ මේ පින්කම් වල ආශිර්වාද ශක්තියෙන් සුභම සුභ උපන් දිනයක් වේවා. කාය සාක්ෂි වශයෙන් සිටින ඔබ සියලු දෙනාටම නිදුක්
නිරෝගී චිරජීවනයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දහවල් ආගමික කටයුතු ආගමික වතාවත් ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. ප්‍රථමයෙන් සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් කරවීම සඳහා අපි ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා.